Hello friends, ඉතින් අද වීඩියෝෙන් කතා කරන්නේ Mr. Beast ගාගේ face එකේ කලර් එක Photoshop එකේ ඩිසයින් කරන විදිය. ඉතින් අපි වැඩි වෙලා කතා කරන්නේ නැතුව යමු වීඩියෝ එකට. හැබැයි වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා ඔයා මගේ YouTube channel අලුත් කෙනෙක් නම් දැම පහළ subscribe button එක press කරලා මගේ YouTube channel එකට එකතු වෙන්න කියලා. එහෙනම් අපි යන්න වීඩියෝ එකට. ඉතින් ගන්නෝනේ අපි ඉස්සෙල්ලාම Mr. Beast ගේ ෆොටෝ එකක් ඇඩ් කරගෙන ඉන්නවා Photoshop එකට. ඉතින් ඔයගොල්ලෝ පේනවා මම Mr. Beast ෆොටෝ එකක් Photoshop එකට ඇඩ් කරලා තිනවා. ඉතින් මේ ෆොටෝ එක ඔයගොල්ලෝ description එකේ මම link එක දාලා තියෙනවා Google Drive එකක් විදියට. Google Drive link එකක් විදියට. ඉතින් ඔයගොල්ලෝ මේකම tutorial එකක් විදියට කරලා බලන්න ඕන නම් ඉතින් ඔයගොල්ලෝ description එකේ link එක තියෙනවා ඒක ගන්න පුළුවන්. ඉතින් අරනේ අපි ඉස්සෙල්ලාම step 1 එක විදිහට කරන්නේ face එකේ තියෙන marks එක remove කරගන්න එක marks remove කරගන්න එක. ඉතින් ඒකට අපි කරන්නේ මම පාවිච්චි කරන්නේ toolbar එකේ spot healing brush tool කියන එක. ඉතින් ඒක select කරලා මම මේ විදිහට lay panel එකේ photo එක select කරනවා lay එක. ඉතින් ඊට පස්සේ මම මේ විදිහට අපේ මුණ face එකේ තියෙන marks ඉවත් කරගන්න remove කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි කරන්නේ මේකේ smooth එක වැඩි කරගන්න එක. ඉතින් ඒකට ගන්න තියෙන brush tool එක select කරලා brush tool එක right click කරලා mixer brush tool එක select කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට කලින් වගේ brush කරන්න තියෙන්නේ. ඔයගොල්ලෝ මෙතනදී ස්මූත් කරගන්න ඕන තැන් විතරක් බ්‍රෂ් කරගන්න නැත්නම් ඒකේ ඔයගොල්ලෝ බ්‍රෂ් කරලා බලන්න එක වෙන දේ. ඒක නිසා ඔයගොල්ලෝ ඕන තැන විතරක් බ්‍රෂ් කරන්න කියන්නේ ස්මූත් කරගන්න ඕන තැන විතරක්. ස්ටෙප් 2 එකේ අපිට කරන්න තියෙන්නේ දත් වල ටීත් වලයි ඇස් වලයි කලර් එක බ්‍රයිට්නස් එක වැඩි කරගන්න එක. ඒ වගේම ඇස් වල පාට වෙනස් කරගන්න එකයි. ඉතින් ඒකට මම කරන්න යන්නේ මෙන්න මෙතන lay panel එකට ගිහලා lay panel එකේ යටම තියෙන මෙන්න මේ panel එක ක්ලික් කරලා hue saturation කියන එක press කරන්න. saturation කියලා panel එක open කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙන එකට ටික් එක දාගෙන මෙතනට ටික් එක දාගෙන මෙන්න මේ විදියට මේකේ saturation එක අඩු කරගන්න එකයි. ඉතින් ඊපස්සේ මෙන්න මේ විදියට මෙතන lay panel එකේ තියෙන අපි add කරන hue saturation එකට මෙන්න මෙතන සුදු පාට කරලා control එකයි I එක press කරන එක. ඊට පස්සේ ඔයගොල්ලෝ brush tool එක ගන්න ඕනේ normal brush tool එක. ඊට පස්සේ මෙතන color එක white දාගෙන තිය ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට teeth ඒ කියන්නේ දත් තියෙන අනේ ළඟට ගිහිල්ලා ඒක උඩ මෙන්න මේ විදිහට පාට කරන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙතන opacity එක අඩු කරගන්න එක. හරි. ඉතින් ඊළඟට කරන්නේ අපි ඇස් වල තියෙන brightness එක වැඩි කරගන්න එක. ඉතින් කලින් වගේ මම lay panel එකට ගිහිල්ලා lay panel එකේ කලින් වගේ panel එක open කරගෙන curves කියන එක open කරගන්න එකයි. ඊට පස්සේ මෙන්න මේ විදියට මම මේකේ brightness එක වැඩි කරගන්නවා. බස් කලින් වගේ මෙතන ටික් එක දා ගන්නවා. ඉතින් ඊටත් පස්සේ කලින් වගේම මෙතන white lay එක ක්ලික් select කරලා control එක I එක press කරනවා. ඉතින් කලින් වගේම brush tool එක අරගෙන මෙන්න මේ විදියට එතන ඇස් වල තියෙන සුදු පාට කොටස විතරක් මෙන්න මේ විදියට පාට කරනවා. දැන් ඉතින් අපි ඇස් වල තියෙන සුදු පාට කොටසේ බ්‍රයිට් එක වැඩි කරගෙන ඉවරයි. දැන් අපි යන්නේ මෙතන කළු බෝල තියෙන අන්න ඒකේ පාට වෙනස් කරගන්නයි. ඉතින් ආයෙ මම lay panel එකට ගිහිල්ලා අර panel එකට ගිහිල්ලා කලින් panel එකට lay panel එකට තියෙන අපි කලින් select කරපු panel එකට ගිහිල්ලා saturation panel එක open කරගන්න ඕනේ. ඊට පස්සේ කලින් වගේ මෙතන ටික් එක දාගෙන මෙතන ටික් එක දාගෙන මේකේ blue ගතිය මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට blue එකට ගතිය blue
view එකට යනවා. ඉතින් view එක blue color එක දාගන්නවා. ඊට පස්සේ කලින් වගේම white layer එක select කරලා control එක I එක press කරනවා. ඉතින් brush tool එක අරගෙන මෙන්න මෙතන ඇසේ කළු පාට කොටස විතර මේ විදිහට පාට කරනවා. ඉතින් ඊළඟට කරන්නේ අපි ඊළඟ step 3 එක විදිහට කරන්නේ t-shirt එකේ color එක වෙනස් කරගන්න එක. ඉතින් ඒකට මම කරන්නේ selection tool එක ගන්නවා මේ විදිහට. ඊට පස්සේ මම මේක select කරගන්නවා t-shirt එක. ඊට පස්සේ මම කරන්නේ කල්ලේ පැනල් එක කලින් වගේම යනවා කලින් පැනල් එකට ගිහලා solid colors දෙනවා. ඊට පස්සේ ඒක මම මෙන්න මේ red දෙනවා. red color එක select කරලා මේ විදිහට okay දෙනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඒක මම picture එක ළඟට drag කරගන්නවා. ඊට පස්සේ මෙතන normal කියන එක මෙතන ඔයගොල්ලන්ට normal කියන එකට ගිහිල්ලා මෙතන ඔයගොල්ලෝ එතන දෙන්න ඕනේ multiply කියන එක. ඊට පස්සේ multiply කියන එක. ඉතින් ඊට පස්සේ ආයෙමත් අර panel එකට ගිහිල්ලා curves එක open කරගන්න ඕනේ. curves panel එක. ඉතින් ඊට පස්සේ මේක කරන්න ඕනේ මෙතන alt එක press කරගෙන මෙන්න මෙතනට මේක drag කරගන්න එක. ඊට පස්සේ මෙතන yes ද no ද ගන්නවා. ඉතින් මෙතන yes කියන එක දෙන්න ඕගොල්ලෝ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ කැමති විදියට මෙන්න මේකේ ඕගොල්ලෝ adjust කරගන්න පුළුවන්. ඒක select කරලා ඕගොල්ලෝ adjust කරගන්න පුළුවන්. ඉතින් step 4 එක විදියට කරන්නේ layer panel එකේ අපේ තියෙනවා මෙන්න මේ විදියට අපි Mr. Picture photo එක තියෙන layer එක select කරලා filter වලට ගිහිල්ලා මෙතන තියෙනවා ඔයගොල්ලන්ට camera raw filter කියන එක ඒක select කරන්න. මේ විදියට load වෙනවා. ඉතින් load වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදියට අනික Lightroom එකේ වගේ color edit කරන තරකට එන්න පුළුවන්. මෙතන basic කියන select කරලා ඔයගොල්ලන්ට ගැලපෙන විදියට ඔයගොල්ලන්ට ඕන විදියට color edit කරගන්න තියෙන්නේ. okay දෙන්න. ඉතින් ඊළඟට අපි කරන්නේ මූණ තියෙන brightness ටිකක් වැඩි කරගන්න එක. ඉතින් ඒකට මම ආයෙමත් layer panel එකට ගිහිල්ලා layer panel එකේ අතන කලින් තිබ්බ කලින්ගේ panel එක open කරලා එතන curves කියන එක curves panel එක open කරගන්න. ඊට පස්සේ curves panel එක open කරලා මෙතන bright එක මේ විදිහට වැඩි කරන්න. ඔයගොල්ලෝ කැමති ගන්නට. ඉතින් ඊට පස්සේ මෙතන ආයෙමත් ටික් එක දාගන්න. ඊට පස්සේ මෙතන control I press කරන්න. ඉතින් ආයෙමත් layer panel එකේ අතන කලින් විදිහටම panel එකට ගිහලා curves panel එක open කරගන්න. ඉතින් මෙතනදී ආයෙ මම මේ විදිහට color එක අඩු කරගන්නවා. ඊට පස්සේ මෙතන ටික් එක දාගන්න. මෙතන control +I දෙනවා. ඉතින් ඊට පස්සේ brush tool එක අරගෙන මෙන්න මේ කලින් select කරමු curve 3 කියන එක ඒකේ black layer එක select කරලා මෙන්න මේ විදියට මූණේ brightness එක වැඩි කරගන්නවා. ඊට පස්සේ curves 4 එක select කරලා brush tool එක අරගෙන මේ විදියට මත වෙන තැන් ඩාර්ක් කරගන්නවා. ඔයගොල්ලෝ මේක කැමති ගානට adjust කරගන්න පුළුවන්. ඉතින් friends ඔයගොල්ලෝ තේරෙන්නේ ඇති Mr. Beast ගේ face එක කාලයකට Photoshop වලින් design කරන විදිය. ඉතින් ඔයගොල්ලෝ save කරලා ඔයගොල්ලෝ තේරෙන්න තියෙනවා නම් වීඩියෝ එකට comment section එකේ comment එක දාන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක like එක දාන්න. අද මම ගිහිල්ලා එන්න මම ඉමෙජ්